ඔබේ ජීවිතේ වසන්තයේ සුන්දර දවස් ගෙව්වත්, ගිම්හානේ කර්කශක දවස් ගෙව්වත්, ඔබ මොන තත්වයක මොන කාලයක හිටියත් ඔබේ ජීවිතේට එන හැමෝම ඔබට ඇත්තටම ආදරය කරන්නේ නැහැ. ඇයි මං එහෙම කියන්නේ? ගොඩක් අය ඔබේ ජීවිතේට කොට වෙන්නේ ඔවුන්ගේ විඩාව නිවා ගන්න. ඔබේ සතුට, ඔබේ ශක්තිය සහ ඔබේ ආත්ම විශ්වාසය උරගා බලන්න. ඔබ මං එක්ක එකග නොවේ. නමුත් මනෝවිද්‍යාව තුළ මෙවැනි මිනිසුන්ව ඉමෝෂනල් වැම්පයර්ස් එහෙමත් නැත්නම් හැඟීම් උරා බොන්නන් ලෙස හඳුන්වනවා. මෙහෙම කිව්වම ඔබට නුහුරු ඇති. නමුත් මං කිව්වොත් විෂ සහිත මිනිසුන් එහෙමත් නැත්නම් ටොක්සික් මිනිසුන් කියලා. ඔබ මට කියාවි. ඔබේ හිස කෙස් තරමටම ඔබට ඕන් මුණ ගැහුණු බව. විෂ සහිත මිනිසුන් හෙවත් හැඟීම් උරා බොන්නන් බොහෝ විට ඔබේ ජීවිතයට ඔබට ලං වෙන්නේ ඔබ වැඩිපුරම විශ්වාස කරන මිනිසු විදිහට. ඔබට අසීරුම මොහොතක් අවස්ථාවක් කරගෙන ඔවුන් ඔබේ ජීවිතයට වසන්තය අරන් ආවා කියලා ඔබ හිතුවත් බලන්න. ඔවුන් ඔබේ හදවතේ සාරය ඔබටත් හොරෙන් උරා බොන හැටි. ඔවුන්ගේ පාමුළු ජීවිතේ ඉල්ලලා විලාප තියෙන ඔබේ සුන්දර අහිංසක අවංක හැඟීම් අමු අමුවේ මරා දාන හැටි. අහන්න. ඔබ මේ මොහොතේ කුමක් කරමින් හිටියත් ඒ ඔබේ ජීවිතයට වඩා වැදගත් නැත්තම් මේක හොඳින් අහගන්න. මම ඔබට කියන්නම් විෂ සහිත මිනිස්සු ඔබේ ජීවිතය සමග සෙල්ලම් කරන හැටි. ඔබට ඔබේ ජීවිතේ කවදා හරි දවසක මුණ ගැහිලා ඇති සත්‍ය විකෘති කරන මිනිස්සු. ඒ කියන්නේ ඔබට වරක් ඕන් පැවසූ දෙම අසත්‍යයක් කරන මිනිස්සු. මම එහෙම දෙයක් කිව්වේ නෑ. ඒක ඔයාගේ හිතේ තියෙන විකාරයක් කියලා ඔබේම තීරණ ඔබටම ප්‍රශ්න කරන්න සලසන මිනිස්සු. ඔබේම තීරණ තුල ඔබම අතරමං වෙලා ඔබ විඳවෙන හැටි බලන් ඒ මිනිස්සු සැනසෙල්ලෙන් නිදා ගන්නවා. මේ මිනිස්සු කිසිම අනුකම්පාවක් ගෑවිලාවත් නැති මිනිස්සු. ඔබ ඇස්වල කඳුළු පුරවන් කොට්ට පෙඟෙනකම් ඉකි ගගහ ඇඬුවත් ඔබේ රතුණු ඉදිමුණු ඇස් දිහා එක චුට්ටක් නැවතිලා බලන්න ඕන් සූදානම් නැහැ. ඔබ ඔබටම විසඳ ගන්න බැරි ප්‍රශ්න කෝටියක හිර වෙලා පණ ඇද ඇද ඉන්න මොහොතේ ඔවුන්ගේ ප්‍රශ්න ගැන විතරක් ඔබ එක කතා කරනවා. ඔබ කොච්චර නිවැරදි වුණත් ඔබ කොච්චර සාධාරණ වුණත් ඔබ හැමදාම මේ මිනිසුන්ගේ විෂ පිරුණු ලෝකය ඇතුලේ වින්දිතය විතරයි. ඔවුන්ගේ අසමත් වීම් වලට පවා වැරදිකාරයා වෙන්නේ පිච්චෙන බව නොදැන ගිනි පෙළට ලං වෙන අහිංසක කණා මැදිරියෙක් වගේ ඔයා. ඔබ වටේ ඉන්න කවුරු හරි ඔබට නිතරම දොස් කියනවා නම් මම මේ දේවල් කළේ ඔයා වෙනුවෙන් කියලා ඔබ කොච්චර ආදරය කරත් කමන්නේ. ඉතුරුන ඔබේ හදවතේ අවසාන පණ කෙන්දරයක ගන්න ඔවුන්ගෙන් පුළුවන් තරම් ඈතට යන්න. මං දන්නවා. ගොඩක් වෙලාවට ඔබ හරිම අමාරුවෙන් ඔවුන් වෙනුවෙන් කරන දේවල් තුට්ටුවකට මායිම් නොකර ඔබව කඩන් වැටෙනවා බලන් ඉන්න ඔවුන් හරි දක්ෂයි. අවසානයේ කිසිම ස්තුතියක්වත් නැතිව ඔබ ඔබේම හිත රිද්දගෙන පසුතැවෙනවා. දකින්න එක තමයි එයාලගේ ශක්තිය වෙන්නේ. ඔයා හෙමීට අඩි 30 යන ගමනකට ශක්තියක් වෙන්න ඕන් කිසිසේත්ම කැමති නැහැ. මොකද ඔවුන් ඔබ සමග හරිම ඊර්ෂ්‍යයි. ඔබ සාර්ථකත්වය ඉස්සරහා ඉtti. ඔවුන් පුපුරු ගහමින් ඔබට වෛර කරමින් ඉන්නවා. ඔබට පේනවද? නෑ. ඔබට පේන්නේ නෑ. මොකද ඒ වෛරී හදවතට උඩින් මවාගත්ත හිනාවකින් ඒ මොනු වෙහිලා තියෙන නිසා. ගොඩක් වෙලාවට මොවුන් ඔබේ සාර්ථකත්වයට පසු ඔබෙන් ප්‍රයෝජන බලාපොරොත්තු වුණත් ඔබ සාර්ථකත්වය කරා යන ගමන් මගේදී කිසිම මොහොතක ඔබට හයිය වෙන්න ඕන් සූදානම් නැහැ. ඔබ මේ මොහොතේ මැරිලා වැටෙන්න තරම් මහන්සියෙන් හිටියත් ඔවුන් ඔබෙන් තේ කප්පලාපොරොත්තු වෙනවා. ඔබට බැරි බව කියලා ඔබ බිම ඉඳගෙන කෑ ගහලා ඇඬුවත් ඔවුන් දරුණු ලෙස ඔබව හැර දමා යනවා. එහෙමත් නැත්නම් ඔයාට බැරි වුණාට අරයා මෙහෙම කරා කියලා ඔබව මානසිකව බිඳුවටම වටනවා.
ඔබ දන්නවද? ඔවුන්ගේ මේ විෂ පිරුණු වචන නිසා ඔබේ මොළයට, ඔබේ ශරීරයට, සමස්ත ඔබට වෙන විනාශය ගණනය කරන්න බෑ කියලා. මෙවැනි මිනිසුන් සමග නිතර ගැටීම නිසා ඔබේ මොළයේ කෝටිසෝල් නම් ආතති හෝමෝනය වැඩිපුර ස්‍රාවය වෙනවා. මේක දිගින් දිගටම වුණොත් ඔබේ මතකය දුර්වල වෙනවා. ඔබේ හදවත අකර්මණ්‍ය වෙනවා. කොටින්ම ඔබ විෂාදීය තත්ත්වයට පත් වෙනවා. ඔබ වෙනුවෙන් ඔබේ මොළය ඔබට විවිධ සංඥා ලබා දී ඔබට ඔවුන්ගෙන් ඈත් වෙන කිව්වත්. අහිංසක ඔබ, සංවේදී ඔබ, ආදරේ නාමයෙන් ඔවුන් ඉවසනවා. ඔබේ වේදනාවන් දරා ගන්නවා. සමහර විට ඔබ දන්නේ නැත වෙන්නේ. මානසික රෝහල් බොහෝමයක පෝලිම් වල ඉන්නේ. රාත්‍රී ගණන් නිදි නැතුව ඇහැරන් ඉන්නේ. ඇත්තටම මානසික ව්‍යාකූලත්වයක් තිබෙන මිනිස්සු නෙමෙයි. මේ වගේ විෂ සහිත මිනිස්සු නිසා දුක් විඳින මිනිස්සු. තමන්ට රිදෙන බව දැන දැන තමන්ගෙම අතින් තොණ්ඩුව බෙල්ලට දාගන්න. තමන් මැරෙන බව දැන දැන වහටික කටේ හලා ගන්න. හිස කඳින් වෙන් වෙන බව දැන දැන කෝච්චියට බෙල්ල තියන්නේ. කිසිම අනුකම්පාවක් නැති විෂ සහිත මිනිස්සුන්ගෙන් තැළුණු මිනිස්සු. ෆ්ලුොක්සටීන් සෙරටනින් නිසා ඇතිවෙන මත්ගතිය නිසා ජීවිතේ සුන්දර තැන් මගහැරුණු මිනිස්සු වේදනාවෙන් කෑ ගහන හදවත සනස ගන්න ඔලැන්සපීස් වගේ ප්‍රබල සයිකෝඩ්‍රග්ස් වලට ඔහේ ජීවිතය යට කරනවා. වෛද්‍යවරු සෑහෙන උත්සාහ කරත් බෙහෙත් පෙති අහුරකට බැරි වෙනවා අර විෂ සහිත මිනිස්සු ඔබට දුන්නු වේදනාවට ප්‍රතිචාර දක්වන්න. බෙහෙත් පෙත්තකට බැරි වුණාම ඉතිරි ඔබේ ජීවිතය හරි රැකගන්න වෛද්‍යවරුන් ඔබට කම්පන ප්‍රතිකාර ලබා දෙනවා. ඔබේ අමිහිරි මතක ඔබේ මොළයෙන් ඉවත් කරන්න විද්‍යුතය ඔබේ හිස් කබල හරහා යවනවා. බොහෝ විට මේ නිසා ඔබේ මොළයට හානි වෙනවා. මට කියන්න, කවුද දැන් ඔයාගේ ජීවිතයට වග කියන්නේ? අර මිනිස්සු නොමරා මරලා දාපු ඔයාගේ ජීවිතයට කවුද වග උත්තර බඳින්නේ? ඉතින් මම ඔබට කියනවා, ඔබේ ජීවිතේ වටින කෙනෙක් මේ ලෝකෙ කොතන හරි ඇති. වැඩ රාජකාරි ගණනාවක් අස්සෙත් මං ඔබ වෙනුවෙන් මේ ටික කියන්නේ ඔබේ ජීවිතේ මට වටින නිසා. ඔබේ මානසික සෞඛ්‍ය රැකගන්න ඔබට සහාය වෙන එක මගේ යුතුයකම නිසා. ඔබට දැනෙන තද හිසේ කැක්කුමට පැනඩෝල් පෙත්තෙන් පටන්ගෙන කම්පන ප්‍රතිකාර දක්වාම දුරදිග යන්න අවශ්‍ය නැහැ. ආදරේ නාමයෙන් කියලා ඔබ ඒ දරුණු අත්දැකීම් විඳගන්න අවශ්‍ය නැහැ. ඔබේ රෝහල් ඇඳක කණුවලට තද වෙන්න ඕනේ නැහැ. ඔබේ කකුල් වලට දන්වැල් වැටෙන්න ඕනේ නැහැ. ඔබට රිද්දන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. මෙවැනි මිනිස්සු වෙනස් කරන්න යන්න එපා. You cannot heal what you didn't break. ඔබ අතින් කැඩුනේ නැති දෙයක් ඔබට අලුත් වැඩියා කරන්න බෑ. අහන්න. මේ වගේ විෂ සහිත මිනිස්සු නිසා ඔබේ ජීවිතේ වටිනාකම අඩු කරගන්න එපා. ඔවුන් අතහැර දමන මොහොතක ඔවුන් ඔබට කියාවි ඔබ හරිම ආත්මාර්ථකාමී, ඔබට හිතක් පපුවක් නෑ, ඔබට දුක හිතෙන්නේ නෑ කියලා. ඔබේ ඇස්වල කඳුළු වැටෙද්දී ඔවුන් කියාවි ඔබ මහ දුෂ්ට මිනිසෙක් කියලා. කමක් අහන් ඉන්න. ඔබ ඔවුන්ගේ අවසාන ඉලක්කය වෙනුවෙන් ඔබේ මානසික ආරක්ෂාව නැති කරගන්න යන්න එපා. මතක තියාගන්න. සැබෑ මිතුදම ආදරය ඔබව ඉහළට ඔසවා තබනවා මිසක් ඔබ බිම වට්ටවලා පාගලා දමන්නේ නැහැ. ඉතින් ආදරණීය හිතවතුනි, ඔබට රිද්දන, ඔබ නොවටින පුද්ගලයන්ගේ, ඔබව අගයක් නැති පුද්ගලයන්ගේ පයපාමුළු ජීවිතේ ඉල්ලමින් හඬා වැටෙන එක නතර කරන්න කියන ගමන් අදට මං ගිහින් ඉන්නම්. හැමදාම වගේම මගේ ප්‍රාර්ථනාව ඔබේ ජීවිතය ආදරයෙන් සහ සාමයෙන් පිරේවා.